කෙටියෙන්ම කියන්න මොනවා නොකියුවත් මේකේ මට රංගන ශිල්පියෙක් විදියට මට නම් අතරම ලෝභකමක් තමයි මට මුලින්ම හිතුනේ. ඒ කියන්නේ මේ රංගන ශිල්පීන් මේකට සම්බන්ධ වෙච්ච විශේෂයෙන්ම ප්‍රියන්ත සිරිකුමාර මං හිතන්නේ ඔහුගේ රංගනය ගැන කියන්න වචන නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒක එක මොහොතකටවත් ඔහුගෙන් ඇහැ ගන්න අපිට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ අනිත් රංගන ශිල්පීන් ටික ගත්තාම විශේෂයෙන් දර්ශන ධර්මරාජ්, සරත් කොතලාවල, අශාන්, අංජන, ඒ වගේම මොරගොඩ මේ හැමෝම ගත්තාම ඒ රංගන පැත්තෙන් ගත්තාම ඔබව එක මොහොතකටවත් තිරෙන් ඇහැ අහකට ගන්න ඕන ඉඩ තියන්නේ නැහැ. ඊට පස්සේ ගත්තාම සංගීතය, කැමරාකරණය, වේශ නිරූපණය මේ සියලුම දේවල් ගත්තාම පරිපූර්ණ චිත්‍රපටයක්. ඒක නිසා මේ අවස්ථාව මග අරගන්න එපා. අවසාන වශයෙන්ම එකක් දෙයක් කියන්න මම දැක්කා පහුගිය දවසක අපේ මිත්‍ර රසික ජයකොඩි ලකා ගැන ලියලා තිබුණා. ලකා කියන්නේ ඇත්තටම ලකා කියන්නේ යකෙක් කියන එක. ඉතින් මට බලද්දී ඇත්තටම හිතුණා ලකා කියලා කියන්නේ යකෙක් තමයි මේක. ඇයි එහෙම කියන්නේ කියලා ඔබට බැලුවම තේරෙයි මේ චිත්‍රපටය. ඉතින් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය නරඹන්න ආලම්පූරේ ඔබව ඒ පැය දෙකමාර ඔබව වෙන දෙයක් ඔබට හිතෙන්නේ නැති වෙන්න ඔබව මේ හරි අපූර්ව සිනමා සිත්තමක ඇදමැද තබනවා. හම්බෙන ළඟම අවස්ථාවේදී මේ චිත්‍රපටය නරඹන්න කියලා ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.